කොහොමද මගේ යාළුවේ සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද මගේ යාළුවන්ට මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඓතිහාසික විස්තර රැසක් තියෙන පොත්ගුල් මාලිගා මහා විහාරය සහ අමෘතයේ රසය පරදන විදියට අන්දරේට රස ගෙනත් දුන්න පැණි වරක ගහ බලන්න. ඉතින් යමුකෝ බලන්න. තැන්නේ කුඹුර හාරගම හරහා හොඳ මාර්ග පහසුකම් සහිතව ඉක්මනින් එන්න පුළුවන්. කඳු බෑවුම් සහිත සුන්දර වටපිටාවක්. විටක වික්ටෝරියා ජලාශයේ ඉවුරෙන්ද මෙම මාර්ගයේ වැටී ඇත. මහනුවර ඉඳලා කිලෝමීටර් 31ක් විතර දුරින් පිහිටලා තියෙන හඟුරන්කෙත අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට. විමල ධර්ම සූරිය පළමු රජතුමාගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ අවසාන රජු දක්වාම මෙම පුරවරය පූර්ණ කාලීනව හෝ తాවකාලික වාසස්ථාන විදියට භාවිතා කරලා තියෙනවා. ඒකට සුවිශේෂී හේතුව නම් ප්‍රදේශයේ තියෙන නිස්කලංක බව හා ඉතාමත් ආරක්ෂිත ස්ථානයක් වීමයි. මා ඔයත් හරි ලස්සනට ගලාගෙන බසිනවා. බලන්නකො යාළුවේ. මුහුදු මට්ටමේ සිට අඩි 2000ක් පමණ උසින් පිහිටලා තියෙන මෙම ප්‍රදේශයේ සිසිල් දේශගුණයක් තමයි පවතින්නේ. මේ පුරවරයේ රජතුමා විසින් ආගමික ස්ථාන රාශියක් නිර්මාණය කර තිබෙනවා. පුරාවෘත්තවලට අනුව සෙනරත් රජතුමා විසින් තමයි හඟුරන්කිත පුරවරය සැලසුම් කරන ක්‍රමවත් නගරයක් විදියට නිර්මාණය කරලා තියෙන්නේ කියලා සඳහන් වෙන්නේ. ඔන්න දැන් නම් මේ තැනට කිට්ටුයි මගේ යාළුවේ. අවුරුදු 150කට එහා ගියපු රජවරුත් නතර වුණු අදටත් අපිට හෙවන සලසන හඟුරන්කිත අම්බලම තමයි මේ තියෙන්නේ මගේ යාළුවේ. ඔන්න මගේ යාළුවේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික පොත්ගුල් මාලිගා මහා විහාරයේ හඟුරන්කිතට. එන්නකෝ යන්න. විහාර භූමියට ඇතුල් වුණාම ඉදිරිපස මේ විදිහට තමයි මගේ යාළුවේ බලා ගන්න තියෙන්නේ. එකල යුද සමයේ භාවිතා කළ කාලතුවක්කුවක්ද දොරටුවේ දකුණු පසින් මේ විදියට දක්නට ලැබෙනවා. මකර තොරණ ඉදිරි පිට ඇති පියගැට පෙළේ ඉදිරියෙන් තියෙන කැටයම් නොකළ සෙල්මුවා සඳකඩ පහනක් දක්නට ලැබෙනවා. උතුරු දිශාවට මුහුණලා ඇති පළමු වාහල්කඩ මැදේ මකර තොරණ උසාඩි 15කුත් පළලාඩි 6ක් වන ශෛලමය නිර්මාණයක්. ගල් කණු සියුම්ම කැටයම් යොදා නිර්මාණය කර තියෙන අතර ඉහළට පලාපෙති ලියවැල් යොදා ගනිමින් අලංකාරව නිර්මාණය කරලා තියෙනවා. පියගැට පෙළේ ඉහළම පඩියේ ලස්සන ලියවැලක් කැටයම් කර ඇති අතර ගල් කණු දෙකේ මුල් කොටසේ සිංහ රූප දෙකක් කැටයම් කර තිබෙනවා. විහාර මන්දිරයට ඇතුළු වන පැත්තට ගල් ගුහාවක් ආරුක්කුවක්සේ මකර තොරණ ගොඩනංවල තියෙනවා. එය නිර්මාණය සඳහා ගල් පුවරු 3ක් භාවිතා කර තිබෙනවා. හඟුරන්කිත පන්සලේ වැඩ සිටිය පොහොලියද්ද සිද්ධාර්ථ හාමුදුරුවෝ මුදල් වලට අක්කරයක පමණ ඉඩමක් මිලදීගෙන තිබෙනවා. ඒ වන විට උන්වහන්සේ වයස්ගතව සිටිය නිසා විහාරස්ථානයක් ගොඩනැගීමට අවස්ථාවක් නොතිබුණත් ඒ කාර්ය දුරටියාවේ අත්තිදස්ස හිමියන්ට බාර දීලා තියෙනවා. උන්වහන්සේ ඒ කාලේ හැටියට කාටවත් කළ නොහැකි තරම් ඉතා අලංකාරවත් ලෙස මෙම විහාරය නිර්මාණය කරලා තියෙනවා. ඒ විහාරය තමයි පොත්ගුල් මාලිගා මහා විහාරය කියලා කියන්නේ. විහාරයේ ඉදිරිපස ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ලේ බිම්මහල හේවිසි මණ්ඩපය ලෙස හැඳින්වේ. උඩුමහල පොත් ගුල විදියට සලකන අතර විහාරස්ථානයේ ඇති වටිනා පුස්කොළ පොත් විනය පිටකය, අභිධර්ම පිටකය, සූත්‍ර පිටකය යන සියල්ල තැන්පත් කොට ඇත. මේ ආකාරයෙන් වටිනා පුස්කොළ පොත් රාශියක් මෙහි තැන්පත් කොට තිබෙනවා. තවද බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් තැන්පත් කොට ඇති ඇද්දල කරඬුන් වහන්සේ සහ පෙරහැරට සම්බන්ධ කරන කරඬුන් වහන්සේත් මෙහි වැඩ සිටිනවා. මෙම දෙමහල් මන්දිරයේ මහා විහාරයේ ආරක්ෂාවට තමයි එකල නිර්මාණය කරලා තියෙන්නේ. එයට හේතුව නම් එකල ඉංග්‍රීසි හේවායන්ගෙන් ආරක්ෂා කර ගැනීමටයි. පිටින් බැලුවාම විහාරය නොපෙනේ. විහාරයට ඒමට ගොඩනැගිල්ල පසු කර නැගෙනහිර පැත්තෙන් හෝ බටහිර පැත්තෙන් පැමිණිය යුතුය. නැතිනම් දෙමහල් ගොඩනැගිල්ල මැදින් පැමිණිය හැකිය. ඒ විදියට විහාරය සංගවා සකස් කර ඇති බවක් පෙනේ. මෙම දෙමහල් ගොඩනැගිල්ලේ වහලය පමණක් දේශීය ලක්ෂණ පෙන්눔 කරන අතර මුළු ගොඩනැගිල්ලම යුරෝපීය සම්ප්‍රදායට ගොඩනගා තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ පළමු වහලය සඳහා විශාල තඹ තහඩු භාවිතා කර ඇති අතර දෙවන වහලය සඳහා ගල් ලෑලි භාවිතා කොට තිබෙනවා.
හරියට එකවර බැලූ විට පල්ලියක හැඩය තමයි මෙහි දිස්වෙන්නේ. ඉදිරි දොරටුවත් වාහල්කඩත් ගාන්ටා කුරුණක් සහිතව සකස් කර ඇත්තේ පල්ලියක ස්වරූපයක් ගැනීමටයි. එවිට ඉංග්‍රීසි හේවායන් සිතුනුයේ පල්ලියක් කියාය. පොත්ගුල් මාලිගා මහා විහාරය කියන නම මෙම විහාරයට ලැබිලා තියෙන්නේ මෙම විහාරය සාදා අත්තිදස්ස හිමියන් විසින් 25 නමක් වහන්සේලා වඩම්වලා මහා පින්කමක් සිද්ධ කරලා තියෙනවා. 25 නමක් වස්වැසුවට පසු උන්වහන්සේලාට පැවරුමක් නියම කරලා තියෙනවා. නැති වී යන පුස්කොළ පොත් ආරක්ෂාව සඳහා පුස්කොළ පොත් හොයාගෙන ඒවා කොපි කරන්න උන්වහන්සේලාට පවරලා තියෙනවා. ඒ නිසා හඟුරන්කෙත විහාරය පොත් ගුලක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පොත්ගුල් විහාරය ලෙස හඳුන්වලා තියෙන්නේ. මෙම විහාරයට මාලිගාවක් කියලා කියන්නේ රාජධානිය අවසන් වුණාට පස්සේ රජකමට කිසිම උරුමකාරයෙක් ඉඳලා නැහැ. ඉංග්‍රීසි හේවායන් රජමාලිගාව ගිනි තැබුවට පස්සේ එය නැවත නගා සිටුවීමට රජ පරම්පරාවක් හිටියේ නැති නිසා එය අභාවයට ගොස් නටබුන් වුණා. එම නටබුන් වලින් ගල් උපකරණ, උළුවහු, ගල් කණු, සඳකඩ පහන්, ගල් පුවරු ආදී 85ක පමණ දේවල් මෙම මාලිගාවෙන් ගෙන එන ලදී. මාලිගාවේ උපකරණගෙන විහාරය සෑදූ නිසා මාලිගාව බලන්න තියෙන අවස්ථාවත් මෙම විහාරයෙන් බලා ගන්න පුළුවන්. ඒ නිසා මාලිගාවක් බවට පත් වුණා. මේ දකින උළුවස්ස විශේෂයි මගේ යාළුවේ. ඒකට කියන්නේ පංච මකර ගල් උළුවස්ස කියලා. ලෝකේ කොහෙවත්ම මේ වගේ උළුවස්සක් තිබිලා නැහැ. රජතුමාගේ මාලිගාවේ ඒ ඇතුල් වෙන කුටිය ළඟ තමයි මේ උළුවස්ස තිබිලා තියෙන්නේ. මෙම විහාරය පුංචි විහාරයක් නෙමෙයි, විශාල විහාරයක්. ලොකු විහාරයකට තමයි මහා විහාරයක් කියලා කියන්නේ. මේ මහා විහාරයේ උතුරු දිශාවට තිබෙන විහාරයේ ඔත් පිළිම වහන්සේ තිබෙනවා. මේ පිළිමයකට පිටුපස චෛත්‍යයක් ඉදි කරලා තියෙනවා. එය කාමරයක් තුලයි ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා එය මහා විහාරයක් බවට පත් වුණා. ලංකාව තුල විහාර අභ්‍යන්තරයේ නිර්මාණය වුණු පළමු සහ එකම චෛත්‍ය මේ චෛත්‍ය රාජානන් වහන්සේ. මෙම විහාරය සෑදීමට මෙටි කපාගත් මෙටි වල ඇතුන්ලාවා පලාපු දිග ගල් තබා වහලා ඒක උඩ ආරක්ෂිතව තමයි මෙම චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. කැකිරි ගෙඩියක ප්‍රමාණයේ ඔප නොදාපු මැණික් ගලක් සහ ගජමුතු, රම්දම්වැල්, වෛරෝඩි මැණික්, නිල් මැණික්, ගෝමේද මැණික්, ත්‍රිපිටකය ලියන ලද රන්පත්, තඹපත්, රිදීපත් ආදී ගණනාවක් මෙහි තැන්පත් කොට තිබෙනවා. නැගෙනහිර පැත්තට රියන් 18ක් දිග සැතපෙන බුදු පිළිම වහන්සේ නමකුත්, ඔත් පිළිම වහන්සේ නමකුත් මෙහි වැඩ සිටින අතර දකුණු පැත්තෙන් ඇතුල් වෙන්නත් බස්නාහිර පැත්තෙන් ඇතුල් වෙන ලෙසත් දෙපැත්තම එකට යාකොට විහාර මන්දිරය සකස් කර තිබෙනවා. අප බෝසතාණන් වහන්සේ බුදුවරු 24 දෙනෙක්ගෙන් විවරණ ලබාගෙන තියෙනවා. එම විවරණ ලබාගත් බුදුවරුන්ගේ පිළිම තියෙන සූවිසි විහාරගයක් දක්නට ලැබෙනවා. ඒ අනුව මහා විහාරගය, සූවිසි විහාරගය, සැතපෙන විහාරගය කියලා විහාර මන්දිර 3ක් තියෙන නිසා මහා විහාරය කියලා කියනවා. ඒ විදියට තමයි පොත්ගුල් මාලිගා මහා විහාරය කියන නම් තුන භාවිතා වෙලා තියෙන්නේ. විහාර මන්දිරයේ චිත්‍ර සුවිශේෂී. මහනුවර කලා සම්ප්‍රදායට අයත්ව තමයි මෙම චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ ඉදිරියේ යක්ෂ සේනාවක් තුවක්කු අතුතිව සිටින චිත්‍රවලින් මේ බැව් පැහැදිලි වේ. වෙනත් යුගවල මෙසේ තුවක්කු නිරූපණය වන අයුරින් චිත්‍ර නිර්මාණය කර ඇති බවක් නොපෙනේ. විහාරගෙට ඇතුල් වන මකර තොරණ දෙපස අපායේ චිත්‍ර ඇඳ ඇති බවක් දක්නට ලැබෙනවා. රජමාලිගාවෙන් ගෙනාපු ගල් කණු 26ක් මෙම විහාරය සෑදීම සඳහා භාවිතා කරලා තියෙනවා. තවද රජමාලිගාවෙන් ගෙනාපු අඩියක් දිග අඩියක් පළල අඟල් 6ක් උස ගල් වලින් සැකසූ ගල් පුවරු දහස් ගණනක් ඇවිදින කොටස සඳහා භාවිතා කරලා තියෙනවා. අනුරාධපුර පොළොන්නරු යුගවල තරම් සංකීර්ණ කැටයම් නොතිබුණත් ඉතා ලස්සන කැටයම් යදූ සඳකඩ පහන්ද මෙවැනි ශෛලමය නිර්මාණද ගිනිගෙන නොදැවුණු රජමාලිගාවේ ලස්සන නටබුන් වෙනවා.
මේ බෝධීන් වහන්සේ ජයසිරි මහ බෝධියේ අංකුරයකින් රෝපිත එකකි. එය වටා සෑදූ බෝධිගරය විහාරස්ථානයේ හිමිවරුන් සහ ගම්වාසීන් එක්ව වර්තමානයේදී සෑදූ එකකි. ගාන්ඨාකාර හැඩයට නිර්මාණය කළ මෙම චෛත්‍ය රාජානන් වහන්සේද වර්තමානයේ නිර්මාණය කළ එකකි. අටවිසි බුදුරූප තැන්පත් කොට බුදුකුටි සාදා බුදුන් වහන්සේලා බුදුණු බෝධීන් වහන්සේලාත් රෝපිත උද්‍යානයක් මෙහි සකස් කොට තිබෙනවා. ඉතින් මේ විදියට පොත්ගුල් මාලිගා මහා විහාරයෙන් සමුගෙන විෂ්ණු මහා දේවාලයට තමයි අපි ආවේ. ඉතින් මගේ යාළුවෝ විෂ්ණු දේවාල භූමියට ඇතුල් වෙනකොට ඔන්න ඔය විදියට තමයි අපිට දකින්න ලැබෙන්නේ. මෙතන ඔයාලට කියන්න ලොකු පුරාවෘත්ත කතාවක් තියෙනවා. අපි කවුරුත් දන්නවා රජවාසලේ කවටයක් අන්දරේ කියලා. මේ තියෙන වරකගහ ටිකක් විශේෂයි කියලා මටත් හිතෙනවා. බලන්නකෝ ටිකක් උසින් අඩු ලොකු කඳක් එක්ක ගෙඩි ඔක්කොම වගේ පල්ලෙහාට වෙන්න වගේ තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ වරකගහේ වරක වෙන් වෙලා තිබිලා තියෙන්නේ ඒ කාලේ රජුරවන්ට විතරයිලු. දවසක් මේ ගහේ හොඳට ඉදිලා සුවඳ ගහ තිබුණු සුදු රෙද්දකින් වට කරලා තිබු වරක ගෙඩියක් දැකලා අන්දරේට මේක කන්න හිතුණලු. ඉතින් අන්දරේ මේක ගහේ තියෙදිම කොටසක් කපාගෙන කෑවට පස්සේ රජ්ජුරුවෝ දැනගෙන එයාව මරන්න තීරණය කරලා තියෙනවා. ඒ වෙලාවේ අන්දරේ hina වෙලා ඊට පස්සේ අඬන්න අරගෙන තියෙනවා. ඉතින් රජ්ජුරුවෝ අහලා තියෙනවා ඇයි අන්දරේ එහෙම කරේ කියලා. වරක කෑල්ල කෑවට සතුටු හිතිලා hina වුණාට ගම්වාසීන් රටවාසීන් රජතුමා වරක කෑල්ලක් කෑව මිනිසෙක් මැරුවා කිව්වහම ඒකට වෙන අපවාද ගැන හිතලයි දුක හිතුනේ කියලා කිව්වලු. ඉතින් ඔය විදියට ප්‍රශ්නේ විසඳගත්ත අන්දරේගේ අමුත්‍ය දෙන වරක ගහේ කතාව තමයි ඒක. පුරාණයේ උපුවන් දෙව්මැදුර මහදෙව්ල යන නම් වලින් හැඳුන්වූ මෙම දේවාලය මහනුවර අවධියට අයත් අතිශය පූජනීය විෂ්ණු දේවාල කිහිපයකින් එකක්. මෙය හැදුවේ කවුද කියන එක හරියටම සඳහනක් නැතත් දෙවනි රාජසිංහ සමය වනකොටත් මේක තිබිලා තියෙනවා. දෙවනි රාජසිංහ දෙවන විමල ධර්මසූරිය කීර්තිසී රාජසිංහ යන රජවරුන්ගේ නොමද අනුග්‍රහයටත් මෙම දේවාලය පත් වෙලා තියෙනවා. 1818 මහා කැරැල්ල සමයේදී බ්‍රිතාන්‍ය හමුදාව විසින් සිංහල හමුදාවට මුහුණ දීම සඳහා බලකොටුවක් විදියට මෙම විෂ්ණු දේවාලය භාවිතා කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී මෙම දේවාලයට තරමක අලාභහානි වූ බවද සඳහන් වෙනවා. මෙම භූමියේ විෂ්ණු දේවාලය, දිග්ගය, දේවතා බණ්ඩාර දේවාලය, මුළුතැන්ගය, බුදුමැදුර සහ කොස්ගස අපිට දක්නට ලැබෙනවා. විෂ්ණු දේවාලයේ ඇතුළට යන්න කැටයම් යදූ ගල්පඩි පෙළක් මේ විදියට දක්නට ලැබෙනවා. තේවාව පවත්වන වෙලාවට හේවිසි ගැසීම සඳහා යොදා ගන්න දවුල තම්මැට්ටමත් අපිට මෙහිදී බලා ගන්න පුළුවන්. මහනුවර යුගයට අයත් කැටයම් සහිත සඳකඩ පහනකුත් මෙම දේවාල භූමියේ දක්නට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදියට අපි දේවාල භූමියනොත් එළියට ආවා. ඉතින් මගේ යාළුවන්ට පෙන්වන්න තවත් දෙයක් තියෙනවා. ඒක තමයි රණවිරු අනුස්මරණ උද්‍යානය. බලන්නකො මගේ යාළුවේ අපිට ඒකත් මගදී හම්බුණා. දැන් මේ ඔයාලා දකින්නේ රණවිරු ස්මාරකය මගේ යාළුවේ. මේ උද්‍යානය පිහිටලා තියෙන්නේ මගේ යාළුවේ මයිලපිටිය ප්‍රදේශයේ. ඉතින් මගේ යාළුවේ මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක් වේවා.